ඉතින් ගල් තැලුම හැදිච්චාම හරි වේදනාවක් දැනෙනවා. හාරලා දානවා. ඒ කොච්චර හාරලා දැම්මත් වැඩක් නැහැ. ආයෙ එනවා. අපි මේ ගල් තැලුමට බෙහෙතක් අද දාන්න හිතුවේ. හාමුදුරනේ මොකද වරාකිරි එකතු කරන්නේ? වරාකිරිද? ඔව්. වෙන්දනම් මේ වරාකිරි හරි මොනවා හරි එකතු කරන්නේ බබානේ. ඔව්. දැටි බබාවත් කට්ටිය බෑනලා එලව ගත්තා. ඒකනේ. දැන් බබා එන්නේ නැහැ වීඩියෝ එකට. ඉතින් ඔක්කොම මන් තමයි කරගන්න වෙලා තියෙන්නේ. ඉතින් දැන් බැනපු අයට බෙහෙත් කොටන්න එහෙම එන්න කියලා කියන්න වෙනවා. ඉතින් මේ වරාකිරි එකතු කරන්නේ මේ ඇස්සන්ද වෙන්න. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ වරාකිරි වලට මේ ඇස්සන්ද වෙනවා කියලා. ඉතින් ඒ හින්දා මේ ඇස්සන්ද වෙන්න තමයි මේ වරාකිරි එකතු කරන්නේ. පුළුවන් නම් කියන්න බලන්න උක්කු බබා ඇත්තරම ඇයි මේ වරාකිරි එකතු කරන්නේ කියලා. මාත් දන්න විදිහට නම් වරාකිරි වලින් ඇස්සන්ද වෙනවා. බෙහෙතක් හදනවා කියලා හිතා ගන්න අමාරුයිනේ. අන්න ඒක තමයි වැරදිච්ච තැන අපේ අයට. වරාකිරි කියන්නේ හොඳ ඖෂධයක්. මම තව මේකට අවශ්‍ය කරන දේවලුත් එකතු කරලම කියන්නම්කො වරාකිරි වලින් මොකද කරන්නේ කියලා. ඒතර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නේද? ඔව්. ඔන්න වරාකිරිත් බෙහෙතට ඕන වෙනවා. බලමු මොකද්ද බෙහෙත කියලා මං කියන්නම්. දැම්ම කියන්නේ පුළුවන් අය හිතා ගන්නකෝ. ඔන්න වරාකිරි අපි එකතු කරගත්තා. අද හදන්නේ ගොඩක් දෙනුන්ට මේ ගල් තැලුම් කියලා ඒවා හැදෙනවානේ. ඒ ගල් තැලුම කියන්නේ සාමාන්‍ය පිළිකාව හා සමානම එකක් නෙවෙයි, පිළිකාවක් නෙවෙයි. නමුත් අර කකුලේ තියෙන සෛල තැලීමෙන් ඇතිවෙන රෝගයක් තමයි ගල් තැලුම කියන්නේ. ඉතින් ගල් තැලුම හැදිච්චාම හරි වේදනාවක් දැනෙනවා. ඉතින් එතකොට ඒකට ගොඩක් අය හාරලා දානවා. ඒ කොච්චර හාරලා දැම්මත් වැඩක් නැහැ. ආයෙ එනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ ගල් තැලුමට බෙහෙතක් අද දාන්න හිතුවේ. ඉතින් ඒකට අපි ඉස්සලාම ගත්තේ වරාකිරි. වරාකිරි ටික එකතු කරගන්න අමාරුයි. නමුත් වරාකිරි අත්‍යවශ්‍යයි. වරාකිරි කියන්නේ හොඳ ඖෂධයක්. ඉතින් මේකෙදි මුලින්ම මම මතක් කරනවා දැන් මේක අපි ඔක්කොම කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක දැක්ක හැටි ෂෙයා කරගන්න. Tamanට ගල් තැලුමක් නැතත් ගල් තැලුමක් තියෙන කෙනෙකුට උදව් කරන්න පුළුවන්. Tamanගේ page එකේ මේක තිබ්බොත් එකම දේ දුරකථන ඇමතුම් නම් ගන්න එපා. මොකද දවසට 200ක් දුරකථන ඇමතුම් වෙනවා. ඒක හරි කරදරයක්. මොකද මේ වගේ සරල දෙයක් කියලා දුන්නාම ඒක ෂෙයා කරගන්න වීඩියෝ එක දෙතුන් පාරක් බලාගෙන තේරුම් ගන්න. දැන් ඔන්න වරාකිරි අපි එකතු කරගත්තා. ඒ වරාකිරි එකට මේ මොනවද? දෙහිගිරියන්නේ. දෙහිගෙඩිය. වරාකිරි එකට දානවා දෙහි ටිකක්. කොහොම මිරි කරනවා දෙහි ටිකක්. අන්න. දැන් වරාකිරි දෙහි දෙක එකතු වෙලා තියෙන්නේ. අරන් තියෙන්නේ වරාකිරි දෙහි ඇඹුලුයි විතරයි. වරාකිරි දෙහි ඇඹුලුයි අරගෙන මේක ටිකක් හොඳට මේ එකට කවලම් කරලා මේකම හොඳට කවලම් කරන්න ඕනේ. කවලම් කරලා වරාකිරි එක අපි දන්නවා නිකන් ඇලෙන සුළුයිනේ. ඊට පස්සේ මේ වගේ පුළුන් කෑල්ලකට අරගන්නවා. ඔන්න දැන් වරාකිරි දෙහි ඇඹුලුයි දෙක අපි මේ රෙදි කෑල්ලට අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක ගල් තැලුම තියෙන තැනට තියලා රැයට රෙදි පටියකින් බඳිනවා. දැන් ගල් තැලුම තියෙන තැනට මේක තියලා වරාකිරි දෙහි ඇඹුලුයි දෙක කවලම් කරපු ඒක අපි පුළුම කෑල්ලකට අරගෙන ඒක අර කකුලේ ඒ ගල් තැලුම තියෙන තැනට තියලා රෙදි කෑල්ලකින් බඳිනවා රැයට. රැයට බඳින්නේ දවල්ට බැඳාම ඇවිදිනවනේ. රැයට බැඳලා උදේට ගලවලා දාන්න. මේක සතියට දවස් 2ක් බැඳාම ඇති. ඒතර මේ අහන්න එපා සඳද අඟහරුවාදාද බදාදද බ්‍රහස්පතින්දාද සිකුරාදා සෙනසුරාදා ඉරිදාද කියලා අහන්න එපා. කෝල් කරලා සතියකට දවස් 3ක් දවස් 2ක් බැඳත් ඇති. දවස් 2ක් හෝ 3ක්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් එතකොට සාමාන්‍ය දැන් සඳ බැඳා නම් අඟහරුවාදා නැතුව බදාදා බ්‍රහස්පතින්දා දිහාට බැඳලා කමන්නේ නැහැ. ආයි බ්‍රහස්පතින්දා බැඳා නම් සිකුරාදා සෙනසුරාදා ඇරලා ආයි ඉරිදා දිහාට බැඳලා කමන්නේ නැහැ. ඒක එක දිගට බඳින්නේ සතියට දවස් 2ක් හෝ 3ක්. වරාකිරි දෙහි ඇඹුලුයි මේ වගේ පුළුන් කෑල්ලකට අරගෙන ඒක ගල් තැලුම තියෙන තැනට තියලා රැයට බඳින්න උදේට ගලවන්න. මේක ටික දවසක් කරලා බලන්න. මේක එකපාරක්ද දෙපාරක්ද තුන් පාරක්ද කියලා ආයෙ කෝල් කරලා අහන්න එපා. මේක Taman දන්නවනේ Tamanගේ ගල් තැලුම හොඳයි දැන්. ගල් තැලුම ඉවරයි.
ආන් ඒ වෙනකන් බඳින්න සතිර දවස් 2ක් 3ක් විතර. ඒතර ගල් තැලුම කියන එක ඉවරටම ඉවර වෙනවා. මොකද ගල් තැලුම් හාරන්න ආයෙ එනවා. ඉතින් ඒ වගේම තමයි ගල් තැලුමක් තියෙන කෙනෙකුට ඇවිද ගන්න හරි අමාරුයි. ඒ හින්දා ගල් තැලුමට ඔන්න විසඳුම අපි කියලා දුන්නා. හැබැයි එකම දේ පින් සිද්ධ වෙයි. කෝල් අරගෙන මේක ආයෙ අහන්න එපා. කෝල් අරගෙන අහනවා නම් අහන්න සුළුගුළු වෙදමැදුර හදාගන්න එකට උදව් කරන්නේ කොහොමද කියලා. මොකද ඒ වෙදමැදුර හදන්නෙත් මම වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන පිළිකාව අංශභාගයේ වකුගඩු ඒ වගේම තමයි ස්නායු දුර්වලතා තියෙන රෝගීන් උදෙසා අපිට මේ වෙදමැදුර හැකියක්මනින් හදාගන්න පුළුවන් වුණොත් එහෙම මේ රටේ දුක් විඳින අසරණ රෝගීන්ට පිහිටක් වෙන්න පුළුවන්. ඒ රෝගීන් වෙනුවෙන්මයි අපි මේ කරන්නේ. එහෙනම් ඔන්න ගල් තැලුමට බෙහෙත කිව්වා. වීඩියෝ එක සම්පූර්ණ බලන්න. වීඩියෝ එකට කෝල් අරගන්න අවශ්‍යතාවයක් නැහැ. සරල දෙයක් තියෙන්නේ. ඉතින් මේ තියෙන වැඩ කටයුතුත් එක්ක මේ අතත් එක්ක ඇලෙනවා මේ වලට. මේ මොකද වරාකිරි අපි දන්නවා ටිකක් ඇලෙන සුළුයි කියලා. එහෙනම් ඒ විදිහට බෙහෙත කරගන්න හැමෝටම නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද බබා නැහැ. බබාට කට්ටිය බැනලා වීඩියෝ දාලා එයා දැන් මේ ඖෂධ හදන එකට උදව් කරන්නේ නැලු. ඉතින් මේ එයාට බැනලා මේ කමෙන්ට්ස් දාපුවා ගොඩක් සතුටු වෙනවා. තෙරුවන් සරණයි.